අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ඉංග්‍රීසි කතා කරන්න කැමති ඉගෙන ගන්න කැමති අයට ගොඩාක් වැදගත් වෙන පාඩමක් ගැන. ඉතින් සමහර අය මේ පාඩම අමාරුයි කියලා කියනවා. අපි බලමු මේ පාඩම ඇත්තටම අමාරුයිද කියලා. එහෙනම් අපි යමු පාඩමට. Adjectives. Adjectives. නාම විශේෂණ පද. වාක්‍යයක තියෙන නාම පදයක් සර්වනාමයක් විශේෂණය කිරීම සඳහා යොදන පදයයි. ඇඩ්ජෙක්ටිව් එකකින් පිළිතුරු දෙන ප්‍රශ්න. කෙබඳුද? ඒ කියන්නේ මොන වගේද? කාර් එකක් තියෙනවා. මොන වගේ කාර් එකක්ද? නිල් පාට කාර් එකක්. The blue car. කීයක්ද? ඒ කියන්නේ කොපමණද? පොත් කීයක් තියෙනවද? I have 3 books. මට පොත් 3ක් තියෙනවා. කුමන එකද? ඒ කියන්නේ කොයිකද? ඒක මොන කොටසද? ඒක තමයි අන්තිම පරිච්ඡේදය. That is the last chapter. වාක්‍යයක ඇඩ්ජෙක්ටිව් එකක පිහිටීම. සාමාන්‍යයෙන් ඇඩ්ජෙක්ටිව් එකක් නාමපදයක් හා සම්බන්ධ වෙන ආකාර 3ක් තියෙනවා. නාම පදයට පෙර බොහෝ විට ඇඩ්ජෙක්ටිව් එක තමා විස්තර කරන නාම පදයට කලින් යෙදෙනවා. උදාහරණ She wore a beautiful dress. verb එකකට පසු be verbs am, is, are, was, were. Linking verbs seem, look, feel, taste, sound. Be verbs linking verbs වලට පසුව යෙදෙනවා. එතකොට මේ අවස්ථාවේදී නාම විශේෂණ පදය නාම පදයෙන් හෝ සර්වනාමයෙන් වෙන් වී තිබෙනවා. උදාහරණ The dress is beautiful. නාම පදයට පසු මේ දුර්ලභ අවස්ථාවක්. සමහර නිශ්චිත වාක්‍ය ඛණ්ඩවලදී ඒ කියන්නේ something, anyone, everywhere වගේ හෝ නිශ්චිත ඇඩ්ජෙක්ටිව් කිහිපයක් මේ විදිහට යෙදෙනවා. උදාහරණ Is there anything good to eat? ඇඩ්ජෙක්ටිව්ස් වර්ග. ඇඩ්ජෙක්ටිව්ස් ප්‍රධාන වශයෙන් ඒ වගේ භාවිතය සහ අර්ථය අනුව වර්ග කිහිපයකට බෙදෙනවා. ඩිස්ක්‍රිප්ටිව් ඇඩ්ජෙක්ටිව්ස් විස්තරාත්මක විශේෂණ පද. නාම පදයක ගුණාංගයක් හෝ තත්වයක් විස්තර කරනවා. උදාහරණ size ප්‍රමාණය, color වර්ණය, quality ගුණාත්මක භාවය, age වයස. She drove a fast car. Quantitative adjectives ප්‍රමාණාත්මක විශේෂණ නාම පදයක ප්‍රමාණය විස්තර කරයි. උදාහරණ much, many, some, any, little, enough, all. උදාහරණ I don't have much time. Numeral adjectives සංඛ්‍යාත්මක විශේෂණ සංඛ්‍යා මගින් නාම පද ගැන විස්තර කරයි. සංඛ්‍යා වර්ග දෙකකි. කාඩිනල් නියමිත ගණන පෙන්වයි. උදාහරණ She bought 5 apples. Ordinal පේලී ස්ථානය පෙන්වයි.
උදාහරණ This is the second mistake. Demonstrative adjectives. නිර්දේශාත්මක විශේෂණ පද. කුමන නාම පදයේද යන්න පෙන්වා දෙයි. මේවා නිතරම නාම පදයකට කලින් යෙදී. උදාහරණ this, that, these, those. I like this book. Possessive adjectives. අයිතිය පෙන්වන විශේෂණ පද. යමක අයිතිය පෙන්වයි. උදාහරණ my, your, his, her, its, our, their. Our team won the match. Interrogative adjectives. ප්‍රශ්න කිරීමේ විශේෂණ පද. ප්‍රශ්න ඇසීමට යොදා ගන්නවා නිතරම නාම පදයකට කලින් යෙදේ. උදාහරණ what, which, whose. Which way should we go? Adjectives වල සංසන්දනාත්මක ආකාර. Adjectives මගින් නාම පද දෙකක් හෝ වැඩි ගණනක් අතර සංසන්දනයක් සිදු කළ හැකි. Positive degree. කිසිදු සංසන්දනයකින් තොරව නාම පදයක ගුණය විස්තර කරනවා. භාවිත වන අවස්ථාව. තනි වස්තුවක් හෝ පුද්ගලයෙක් විස්තර කිරීමට. She is a clever student. Comparative degree. නාම පද දෙකක් අතර සංසන්දනයක් සිදු කරයි. කෙටි adjectives. පදයේ අවසානයට er එකතු කිරීම. tall, taller. big, bigger. දිගු adjectives. පදයට ඉදිරියෙන් more එකතු කිරීම. beautiful, more beautiful. expensive, more expensive. සංසන්දනයේදී බොහෝ විට than යන පදය භාවිත වෙනවා. My car is faster than your car. Superlative degree. නාම පද දෙකකට වැඩි කණ්ඩායමකින් එකක් පමණක් තෝරගෙන එය උපරිම ආකාරයෙන් විස්තර කිරීම. කෙටි adjectives. පදයේ අවසානයට est එකතු කිරීම. fast, fastest. slow, slowest. දිගු adjectives. පදයට ඉදිරියෙන් most එකතු කිරීම. important, most important. popular, most popular. superlative adjective එකට කලින් බොහෝ විට the යෙදෙනවා. She is the most talented singer in the group.